සිල් සම්පූර්ණ වෙන විශේෂ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අපි පන්සිල් සමාදන් වෙනවා. අටසිල් සමාදන් වෙනවා. නවාංග උපෝසත සීලය, දසාංග උපෝසත සීලය මේ ආදී සීලයන් ගිහි පින්වතුන් සමාදන් වෙනවා. එතකොට දසසිල් කියලා කියහම සාමණේර දස සීලයයි ගෘහස්ත දස සීලයයි කියලා දස සීලයේ ආකාර දෙකක් තියෙනවා. උපසම්පදාවට පත් වෙලා නැති භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කරන සීලයට කියනවා සාමණේර දස සීලය. උපසම්පදා භික්ෂූන් වහන්සේට වෙනම උපසම්පදා සීලයක් තියෙනවා. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ අති ශ්‍රේෂ්ඨතම සීලය උපසම්පදා සීලය. එතකොට සාමණේර දස සීලයේ ගෘහස්ත දස සීලයේ තියෙන වෙනස. දැන් ගිහි කෙනෙක් දස සිල් සමාදන් වෙච්චහම එක සිල්පදයක් කැඩුනොත් එයාට සිල්පද 9ක් තියෙනවා. දෙකක් කැඩුනොත් 8ක් තියෙනවා. එතකොට සාමණේර දස සීලයේ වෙනස තමයි සාමණේර භික්ෂූන් වහන්සේ නමක් අතින් පන්සිල් පදවලින් එක සිල්පදයක් කැඩුනොත් 10ම කැඩෙනවා. වෙනස ඒකයි. ගිහි කෙනෙකුගේ එකක් කැඩුනොත් 9ක් තියෙනවා. හැබැයි අර සාමණේරයන් වහන්සේගේ එකක් කැඩුනොත් 10ම කැඩෙනවා. ආපහු සම්පූර්ණ සිල් ගන්න සිද්ධ වෙනවා. සිල් කැඩිලා විතරක් නෙමෙයි තිසරණයත් එක්කම නැතුව යනවා කියලායි සඳහන් කරන්නේ. ඒ හින්දා දැනගත්ත වහාම ආපහු ආචාර්යවරයෙක් ළඟට ගිහිල්ලා සිල් සමාදන් වෙන්න ඕනේ. ඉතින් මේ සමාදන් වීමත් සඳහන් කරනවා අර සිල්පද 10 කියවන්න ඕනේ නැහැ. ආචාර්යවරයා තිසරණයේ සමාදන් කරලා ඉවර වෙනවත් එක්කම සිල්පද 10ම ආපහු පිළිහිටනවා. ඉතින් ඒ නිසා ගෘහස්ත දස සීලයට වඩා සාමණේර දස සීලය ඊටාම උසස් සීලයක් බවට පත් වෙනවා. මොකද මනා වූ සිහියක් ප්‍රඥාවක් තියෙන්නම ඕනේ මනාව සිල්මත ඉන්න. ඒ නිසා තමයි ගෘහස්ත දස සිල් සමාදන් වුණ කෙනෙක් නමුත් සාමණේර දස සීලයේ සමාදන් වෙච්ච කෙනෙකුට වන්දනා කරන්නේ ඒ සීලයට වඩා බැරෑරුම් මට්ටමින් සිහිය ප්‍රඥාව පවත්වන්න ඕනේ මනාව සිල් ආරක්ෂා කරන්න. එතකොට මේ සිල් සම්පූර්ණ කරනවා කියලා කියහම දැන් මාර්ගඵල උදෙසා සිල් ආරක්ෂා කරනකොට අපි හැමෝගෙම අරමුණ ඒකනේ. එතකොට සිල් සම්පූර්ණ වෙන්න ඕනේ. සිල් සම්පූර්ණ වෙන්න ආදි බ්‍රහ්මචාරීක සීලය, ආභි සමාචාරික සීලය කියලා ආකාර දෙකක් තියෙනවා. මොකද්ද මේ ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ? ඒ තමයි අපි සමාදන් වෙන සිල්පද ටික. ආභි සමාචාරික සීලය කියලා කියන්නේ වත් පිළිවෙත්. මේ දෙකම තියෙන්න ඕනේ. කෙනෙක්ගේ වත් පිළිවෙත් ඊටාම උසස් විදිහට කෙරෙනවා. නමුත් සිල්පද පිළිබඳව තියෙන ගෞරවය අඩුයි නම් ඒත් මාර්ගඵල ලබා ගන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් සිල්පද පිළිබඳව තියෙන ගෞරවය ඊටාම ඉහළයි. හැබැයි වත පිළිවෙතට පොඩ්ඩක් අඩුපාඩු නම් වත පිළිවෙත සම්පූර්ණ කරන්නේ නැත්නම් ඒත් මගඵල උදෙසා යන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. මේ දෙකම මනාව සමබරව සම්පූර්ණ කරගෙන යන කෙනෙකුට තමයි ඒ උතුම් මාර්ගඵලයන්ට ළඟා වෙන්න පහසු වෙන්නේ. ඉතින් මාර්ගඵලයන්ට ළඟා වෙන්න පහසු වෙනවා කියලා කියහමත් පින්නතුනි. දැන් අපි සෝවාන් මාර්ගඵලයේ පිළිබඳව කතා කළොත් පළවෙනි ඵලයනේ. මේ සිව්ඵලයේ අමාරුම කාර්යය කියලා සඳහන් කරන්නේ. සෝවාන් වෙන එක. සෝවාන් වෙන එක තමයි අමාරුම කාර්යය කියලා සඳහන් කරන්නේ. දැන් අපි හිතන්නේ රහත් වෙන එක කියලානේ. නෑ සඳහන් කරලා තියෙන අමාරුම කාර්යය සෝවාන් වෙන එක. ඊතුරු තුන් ඵලයේම ලේසි කියලා කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේට කිසියම් කෙනෙක් මුණ ගැහුණාම සරියුත් මහරහතන් වහන්සේ හැකිතරම් උත්සාහ කරන්නේ ඒ පුද්ගලයාව සෝවාන් තැනට ගේන්න. ඔහු පෙර කුසලයත් එක්ක සෝවාන් තැනට පත් කරන්න පුළුවන් වුණොත් ඉතුරු තුන් ඵලයටම ඔහු පත් කිරීම සඳහා මුගලන් මහරහතන් වහන්සේට බාර කරනවා කියලා කියනවා. කියන්නේ මේ තුන් ඵලයේම ලැබනවට වඩා
සෝවාන් වෙන එක තමයි අමාරු. හැබැයි ඉතින් වර්තමානයේ හුඟක් වෙලාවට දැන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස මේ සංයෝජන තුන ප්‍රහීන වුණාමනේ සෝවාන් වෙනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ. ඉතින් අපි සෝවාන් වෙන්න කලින් මේ සංයෝජන ප්‍රහීන කරමින් සෝවාන් වහන්සේ නමක් යම්සේද කටයුතු කරන්නේ අපි ඒ විදිහට කටයුතු කරන්නේ. ඒ කියන්නේ සෝවාන් වෙලා නැතුවත් අපේ ඇවතුම් පැවතුම් ඒ විදිහට තියෙන්න ඕනේ. මොකද සෝවාන් වහන්සේ කවරදාකවත් පන්සිල් කඩන්නේ නැති කෙනෙක් නේ. මොන හේතුවකටවත් උන්වහන්සේ අතින් පන්සිල් උල්ලංඝනය වෙන්නේ නැහැ. කවමදාකවත් තුනුරුවන් විවේචනය කිරීමක් සිද්ධ වෙන්නෙම නැහැ. එතකොට මම සෝවාන් වුණාට පස්සේ පන්සිල් උල්ලංඝනය කරන එක නවත්තනවා කියලා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ඒ සිතුවිල්ල තියෙන තාක්කල් සෝවාන් වෙන්නේ නැහැ. මොකද ඉතින් පන්සිල් උල්ලංඝනය කරන එක නවත්තන්න එපයි සෝවාන් වෙන්නේ. ඉතින් නමුත් සමහරව හිතාගෙන ඉන්නේ සෝවාන් වුණාට පස්සෙම නවත්තනවා. හැබැයි ඒක සෝවාන් වෙන්නේ නැහැ. සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙන කෙනා සෝවාන් වහන්සේ නමක් වගේ හැසිරෙන්න. රහත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනා රහත් වෙන්න කලින් රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරනකොට තමයි රහත් බව ලැබෙන්නේ. ඒ වුණාට මේ ශාසනයේ කොතනවත් අපිට උගන්වන්නේ නැහැ. කොහොම හරි මේ ජීවිතේ සෝවාන් වෙනවා කියලා උත්සාහ කරන්න කියලා කියන්නේ. එහෙනම් කොහොමද දේශනාවේ උගන්වන්නේ? මේ ජීවිතෙන් කොහොම හරි මම රහත් වෙනවාමයි කියලා වීරිය වඩන්න. එහෙම වීරිය වඩන කෙනෙකුට යටත් පිරිසෙන් සෝවාන් බවවත් ලබන්න පුළුවන්. එහෙමයි වීරිය වඩන්න. සෝවාන් වෙන්න නෙමෙයි වීරිය කරන්න ඕනේ, රහත් වෙන්න. එතකොට සෝවාන් හරි වෙන්න